ආයලන ඔයාලගේ හිස්ට්‍රී ඇන්ඩ් ට්‍රැවල් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට මම කියලා දෙන්න ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රධාන සිදුවීම් කිහිපයක් ගැන. පළවෙනි කොටස බලමු. ශ්‍රී ලංකාවේ මුල්ම පදිංචිකරුවන්. ශ්‍රී ලංකාවේ මුල්ම පදිංචිකරුවන් ලෙස සැලකෙන්නේ වැඩි ජනතාව. ඔවුන් වනය ආශ්‍රිතව තමයි ජීවත් වුණේ. ඒගොල්ලොන්ගේ ජීවන මාර්ගය වුණේ දඩයම් කිරීම සහ ආහාර එකතු කිරීමයි වනාන්තරයේ තියෙන. අපි දැන් බලමු දෙවෙනි කොටස. විජය කුමාරගේ පැමිණීම. විජය කුමාර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු සමග පිරිසක්ද පැමිණියා. ඔහු ශ්‍රී ලංකාවේ පළමු සිංහල රාජ්‍ය ආරම්භ කළා යයි මහාවංශයේ සඳහන් වෙනවා. අපි ඊළඟ බලමු තුන්වෙනි කොටස. අනුරාධපුර රාජධානිය. ශ්‍රී ලංකාවේ පළමු මහත් රාජධානිය අනුරාධපුර රාජධානිය. එය වසර 1400කට වැඩි කාලයක් පැවතුණා. වැදගත් රජවරුන් පණ්ඩුකාභය රජු, දේවානම්පියතිස්ස රජු, දිරියමුණු රජු. අපි දැන් හතරවෙනි කොටස බලමු. බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට පැමිණීම. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ බුදු දහම ලංකාවට පැමිණියා. මහින්ද මහරහතන් වහන්සේ ඉන්දියාවේ සිට පැමිණ බුදු දහම ලංකාවට ප්‍රචාරය කළා. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මහත් ලෙස බලපෑමක් ඇති කළා. එය කෙටියෙන් මතක තබා ගනිමු. මුල්ම ජනතාව වැඩි ජනතාව. ඊට පස්සේ විජය කුමාර. සිංහල රාජ්‍ය ආරම්භය අනුරාධපුරය. පළමු රාජධානිය මහින්ද හිමි. බුදු දහම ලංකාවට පැමිණියා. ඔයාලා අද මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරලා තවත් මේ වගේ ගොඩක් හොඳ වීඩියෝ බලන්න.